හැමෝම පිළිගන්න අපේ YouTube channel වලට. ඉතින් මේ ඔයාලා ඊයේ දැක්ක ඇති වීඩියෝ එකක් මම දාලා තිබ්බා. මේ මෙන්න මේ මුට්ටියේ තිබ්බ මේ මීය පෙට්ටි ගත කරන්න ගිහින් මේ අපිට උන මේ සිද්ධිය. ඉතින් මේ මුට්ටිය කරගෙන ගියොත් මේ මුට්ටිය මේ අපේ අම්මා උයලා මේ පරණ වෙලා කියන්නේ මේ පුපුරලා මේ මුට්ටිය පරණ මුට්ටියක්. හරිද? ඒ මුට්ටිය ඊට පස්සේ මේ අපේ අම්මා මේ තිබ්බා මේ කුළු දවල ගහක මේ මීයක් එනවාද කියලා බලන්න. ඒ කොහොම හරි එකට මීයක් ඇවිල්ලා තිබ්බේ. ඊට පස්සේ ඒ මීයේ තිබ්බ කොහොම හරි මේ අපි කඩන වෙලාවේ නම් වද 8ක් විතර තිබ්බා. ඒ වද 8 මේ ඊට පස්සේ අපි මේ පෙට්ටියකට ගන්න තමයි හැදුවේ. මේ මම කොහොම හරි මේ වීඩියෝ එක දාලා තියෙනවා මේ අපේ channel එකේ. ඒක ඔයාලට නම් බලන්න පුළුවන්. ඉතින් මේ අපේ අම්මගේ මේ කෑවට අපේ අම්මගෙත් කාලා තිබ්බේ. මේ ඇහැව දෙම වලට වෙනවද දන්නේ මේ ඉදමිලා තියෙන්නේ. දැන් නම් පොඩ්ඩක් ඉදමුම් බහැලා තියෙන්නේ. ඉතින් අපි මල්ලිත් මේ වීඩියෝ එකේ කෑ ගහන වලට එනවා ඇති මේ මල්ලිගේ නම් මට වීඩියෝ එක ගහගෙන ගන්න බැහැ වුණා. ඉතින් අපි මල්ලිගෙත් මේ ඒ ඇහැම තමයි කාලා තින්නේ මේ ඇහැ මේ වලට වෙනවද නැහැ ඉදමිලා තියෙන්නේ. මේ පේනවා වැල්ල ඉදමිලා තියෙන්නේ. ඉතින් මේ එහෙම මේ මගේ නම් කෙනෙක්වත් කෑවේ නැහැ මේ මං දීවා. මගේ ඔළුවේ තමයි ඔක්කොම වගේ වැවි මං ඔළුවේ විදින්න බෑ යාළුවට. මේ කොහොම හරි ඉතින් එහෙම මීමැස්ස ඇවිස්සලා එහෙම විදලා අපි අපේ අම්මයිත් වැඩේ අත්තා කියන්නේ. අපේ අම්මා කොහොම හරි මේ පෙට්ටියට ගත්තා මේ මීය. ඉතින් ඊයේ හවස තමයි මේ මීය ගත්තේ පෙට්ටියට. ඉතින් මට ඒක නම් රෙකෝඩ් කරන්න බැරුණා. මොකද මම තමයි අම්මට මේ කාමු වල වදකට ගහන්න අම්මට උදව් කරේ. ඉතින් ඒකින්ද මට ඒක රෙකෝඩ් කරගන්න බැරි වුණා. කොහොම හරි පෙට්ටියට ගත්තා මීය. ඉතින් අපි හිතන විදිහට නම් මේ මී ඇවිස්සෙන්න හේතුව මේ එකක් මේ උදේම ගත් එක. අනිත් එක තමයි මේ එහෙම බිම තියලාක මේ ඔයාලා වීඩියෝ එකේ මේ දැක්ක ඇති මේ පොඩ්ඩක් මේ වදේ තියද්දී ගලේ ටිකක් වදිනවා. අනික මේ ඒ මීය තියලා තිබ්බේ මුට්ටිය වටේ මේ ඇඹලේ හිටියා. ඒ ඇඹලේවත් ගියාට දන්නේ නැහැ. ඒකෙන් තමයි මම අපි නම් හිතන විදිහට මීය ඇවිස්සුනේ. ඉතින් ඔයාලා මීයක් ගන්න ඉතින් අනිවාර්යෙන් හවස ගන්න බලන්න. හවස මොකද යාලා ස්විච් එක සැක නැහැ. උදේට පොඩ්ඩක් සැකයි. උදේට මේ අනේ මන් දෙක කියන්න දෙන්නේ නැහැ. උදේට මේ යාලා මේ ඇවිස්සෙන ඔව් පන්නගෙනම ඇවිල්ලා ඊයේ කෑවා. ඔව් ඉතින් මේ කොහමද වැඩේ අත්තා ගියේ නැහැ. ඉතින් අපේ අම්මා මේ එච්චර මිනිස්සු කාලා හරි ඉතින් මේ මෙතෙක් කියලා බලන්න හැමෝටම ස්තුතියි. අනික මේ මට ලයික් එකක් දාලා කමෙන්ට් එකකුත් දාන්න. මේ කමෙන්ට් එක දාද්දි ඉතින් මාත් මේ සතුටින් ඉන්නවා. මට සතුටුයි. ඊට පස්සේ මේ channel එක තාම අලුත්. ඒකින්ද එක්කෙනෙක්වත් මට කමෙන්ට් එකක් දාලා තිබ්බේ නැහැ මේ මන් දැන් වීඩියෝ වලට. ඉතින් ඔයාලා හරි මට මේක බලන කට්ටිය හරි මේ මට කමෙන්ට් එකක් දාලා ලයික් එකක් දාලා මට උදව්වක් කරන්න. ඉතින් බැලුව කට්ටියට මේ වීඩියෝ එක බලලා මෙතෙක් වෙනකම් බැලුව හැමෝටම ස්තුතියි.